ගොඩක් කොමන් ප්‍රශ්නයක් ડોක්ටර් ක්‍රියේටින් ගත්තී කොච්චර වතුර බොන්න ඕනේද දවසට. මෙහෙමයි ඔයගොල්ලෝ ක්‍රියේටින් ගන්න එකේදී වෙන්නේ අපි දන්නවා බොහොම සරල සිද්ධාන්තයක් මගේ වීඩියෝස් කලින් බලලා තියෙනවා නම් ක්‍රියේටින් ගැන ඔක්කොම වීඩියෝස් ටික බලන්න. ක්‍රියේටින් වලින් කරන්නේ ඉන්ට්‍රසෙලියුලර් වෝටර් ඉන්ටේක් එක වැඩි කරනවා. ඒ කියන්නේ ඉන්ට්‍රසෙලියුලර් කියන්නේ අපි කියනවා සෛල ඇතුළට වතුර අවශෝෂණය කර ගැනීම වැඩි කරනවා. ඒ නිසා මේ ක්‍රියේටින් ගන්න මුල කාලය තුලදී කෙනෙක්ගේ බර සාමාන්‍යයෙන් කිලෝ 1 2ක් විතර සතියක් දෙකක් වගේ ඇතුළත කාලයක වැඩි වෙනවා සහ එයාගේ මසල්ස් වලට ෆුල්නස් එකක් අපි කියනවා මාංශ පේශි පිරුණු ස්වභාවයක් ලබා දෙනවා. මේක ලබා දෙන්නේ පිටත තියෙන ජලය සෛල ඇතුළට ලබා ගැනීම තුලින්. එතකොට මේ සෛල ඇතුළට ජලය හොඳින් ලබා ගැනීම සඳහා සහ මේ සඳහා අපේ ශරීරයෙන් වැය වෙන ජලය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි යම්කිසි ප්‍රමාණයක් ජලය වැඩි වශයෙන් පානය කිරීම අත්‍යවශ්‍යයි ක්‍රියේටින් ගන්න කෙනෙක් නම් සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව. එතකොට ඔයගොල්ලෝ ඒකට රිසර්ච් වලින් හොයාගෙන තියෙන වතුර ප්‍රමාණය ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් 3 to 4 liters වත් at least ගන්න ඕන ඔයගොල්ලෝ ක්‍රියේටින් ගන්න කෙනෙක් නම්. නමුත් ඔයගොල්ලෝ ක්‍රියේටින් නොගන්න කෙනෙක් වුණත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් රෙගියුලර් වර්කවුට්ස් කරන කෙනෙක් නම් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා අනිවාර්යයෙන්ම අඩුම තරමේ වතුර ලීටර 3ක්වත් ඔයගොල්ලෝ දවසට පානය කරන්න ඕනේ. ලීටර 4ක් බොන්න පුළුවන් නම් ඉතා හොඳයි. සාමාන්‍ය නෝමල් අපි කියන්නේ හෙල්දි පර්සන් කෙනෙක්ට 2 to 3 liters සාමාන්‍ය ලීටර 2 සිට 3 දක්වා වතුර ගත්තම ඇති කියලා. නමුත් ඔයගොල්ලෝ වර්කවුට් කරන කෙනෙක් නම් සාමාන්‍ය දවසට ගොඩක් දාඩේ දාන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වතුර ලීටර 3ක් පානය කිරීම අත්‍යවශ්‍යයි ක්‍රියේටින් ගත්තා හෝ නොගත්තා. ඒක මතක තියාගන්න. Thank you.